ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන හැබෑ කරගන්න මාවතේ නිවැරදි පියවරක් තිබීම අත්‍යවශ්‍යයි. මාධ්‍ය ශාස්ත්‍රයේ දක්ෂ නිවේදක නිවේදිකාවක් වෙන හීන දකින ඔබට අනිවාර්යෙන් නිවැරදි මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. එහෙම නිවැරදි මාර්ගයක් පෙන්වන මාවතක් තමයි විශ්ව ටීවී කියන්නේ. ඉතින් අද ජුනි 1 වෙනිදා විශ්ව ටීවී එකට සුවිශේෂී දවසක්. ඉතින් මේ කතා බහ ආරම්භ කරන්නේ මේ සිව් වසරක මතකාවර්ජනය. අද ජුනි 1 වෙනිදා. ඒ කියන්නේ විශ්ව ටීවී අපිට විශේෂිත වූ දවසක්. ඒ විශේෂිත වූ දවස ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විශ්ව සමූහයේ නිර්මාතෘ සහ වත්මන් සභාපති පැතුම් විහංග ලියනගේ. ආයුබෝවන් පැතුම්. ආයුබෝවන්. අද විශ්ව ටීවී එකට විශේෂිත වූ දවසක්. ඒ විශේෂිත වූ දවස ගැන මම හිතනවා මම කියනවට වඩා පැතුම් ඔයාගෙන්ම අහගන්න. අද ඇත්තට මොකද්ද තියෙන විශේෂත්වය? ජුනි 1 වෙනිදා. අද විශේෂත්වය ගත්තොත් එහෙම විශ්ව කියන බ්‍රෑන්ඩ් එක පටන් අරගෙන අදට හරියටම අවුරුදු 4ක්. අවුරුදු 4ක්. විශ්ව ටීවී මම හිතන විශ්ව ටීවී ගැන කතා කරන්නත් කලින් ඔය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයාගේ පොඩ්ඩක් විස්තර චුට්ටක් මට කියන්නකෝ බලන්න. මම මගේ හරි නම ඉන්නේ මං පැතුම් විහක කියන කියන්නේ පස්සේ. මම ඉන්නේ පිළියන්දල. දැනට මට වයස අවුරුදු 21යි. දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් කරගෙන YouTube එක පැත්තත් බලාගෙන විශ්ව ටීවී බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ඉන්නවා. මට හිතුණා ඔයාගේ අධ්‍යාපනය ගැන චුට්ටක් මේකම අහන්න කියලා. අධ්‍යාපනය ගත්තොත් එහෙම මම අධ්‍යාපනය ලබන පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් 5 වසර වෙනකම් ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයේ ඉවර වෙලා O level වලට යනවා පිළියන්දල ධර්මරාජ විද්‍යාලයට. ඊට පස්සේ O level වලින් පස්සේ මම පෞද්ගලික අංශයේ රැකියාවකට යනවා. තාමත් ඒ විදිහම තමයි. විශ්ව ටීවී කියන මේ නම ඇයි ඔයාලට හිතුනේ විශ්ව ටීවීම කියලා දාන්න? ඒ වගේම මේකේ ලෝගෝ එකක් ගැන කතා කරන්න ඕනේ. මම හිතුනේ ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. විශ්ව කියලා දාන්න හේතුව තමයි මට තිබ්බ හීනෙත් එක්ක කණ්ඩායමක් එකතු කරගෙන වැඩක් කරන එක. එතකොට කණ්ඩායමක් එකතු කරගෙන වැඩක් කරන නිසාම අර ලංකාවේ හැමතැනම මිනිස්සු ටිකක් එකතු කරගන්න ඕන නිසා විශ්ව කියන නම තිබ්බා. ලෝගෝ එක ගැන කතා කරොත් එහෙම ලෝගෝ එක අපේ ඩිසයින් කරන්නේ ටිරාන් අයියා. එයා දැන් මේ වෙනකොට ලෝචනා ජයකොඩිගේ ටීම් එකේ වීඩියෝ එඩිටර් විදිහට වැඩ කරනවා. ඒත් එක්කම ලෝගෝ එක ගැන කතා කරාම ලෝගෝ එක මම ඩිසයින් කරන්න කිව්වේ ලෝගෝ එකේ ලෝගෝ වල තියෙනවා කොටු කෑලි 31ක්. මේ 31කින් කියන්නේ අපේ ඇතුලේ ඉන්න සමාජිකයෝ ගැන. එතකොට ඒක අපි ඔක්කොම එකතුවක් එකමුතුවක් විදිහට ඒ ලෝගෝ විශ්ව ගෲප් එකක් විදිහට ඉන්නවා. ඒත් එක්කම තියෙන කළු පාට කොටුවක්. ඒක ඇතුලේ ඒකෙන් කියවෙන්නේ අපි ඔක්කොම එකම රාමුවක ඉන්න මිනිස්සු කියලා. මට හිතුණා මෙහෙම අහන්න විශ්ව ගෲප් මේක විශ්ව ගෲප් එකක්. ඒ කියන්නේ මේකේ කොටස් සමාගම් තියෙනවා. ඒ ගැන මොනවද කතා කරන්න තිබ්බේ? විශ්ව ගෲප් ගත්තාම මුලින්ම අපි එන්නේ විශ්ව ප්‍රොඩක්ෂන් විදිහට Facebook page එකකින්. Facebook page එකකින් ඇවිල්ලා පස්සේ අපි ජුනි 1 වෙනිදා Facebook page එක පටන් ගන්නවා. ජුනි 8 වෙනිදා තමයි අපි විශ්ව ටීවී කියලා YouTube channel එක පටන් ගන්න. එතකොට විශ්ව ටීවී කියලා පටන් ගන්න මුලින්ම FB එකෙන් එන්නේ. FB එකෙන් එන්නේ අපි FB එකෙන් එන්නේ විශ්ව ප්‍රොඩක්ෂන් කියලා. පස්සේ තමයි අපි විශ්ව ටීවී විදිහට YouTube එකට එන්නේ ජුනි 8 වෙනිදා. විශ්ව ගෲප් ගත්තාම ඒක ඇතුලේ යනවා තව සමාගම් දෙකක්. විශ්ව පවර් හවුස් එක අනිත් එක විශ්ව ක්ලෝතින් එක. විශ්ව ක්ලෝතින් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මම හිතුවා මේක මේ වෙලාවෙම අහන්න හොඳයි කියලා. විශ්ව ක්ලෝතින් එක ගැන කතා කරොත් මම පෞද්ගලික අංශ රැකියාව කරන්නේ ක්ලෝතින් හා සම්බන්ධව. එතකොට මට ඒ දැනුම යම් තරමක් තියෙන නිසා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඔන්ලයින් බිස්නස් එකක් විදිහට ක්ලෝතින් එකක් පටන් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒක මං තනියෙන් පටන් ගන්නවට වැඩිය අපේ ඇතුළේ ඉන්න කට්ටියවත් එකතු කරගෙන වැඩේ පටන් ගන්න එක හොඳයි කියලා ඒකත් එහෙමම විශ්ව ගෲප් කියන එකට ජොයින් කරගත්තා. විශ්ව ක්ලෝතිනුත් මේ ඇතුලේ තියෙනවා ඒ කියන්නේ. ඔව් විශ්ව ක්ලෝතිනුත් තියෙනවා. ඊටම විශ්ව පවර් හවුස් ඇඩ්වර්ටයිස්මන්ට් වොයිස් කරන එකක් තියෙනවා.
ඔයාගේ දැන් මේ හීනයක් තිබ්බා කිව්වනේ. එතකොට දැන් මේ හීනයත් එක්කම මේ channel එක ඔයා පටන් ගද්දී ඔයාලට හරි ප්‍රශ්න එන්නේ නැති, බාධා එන්නේ නැති. එහෙම ගැන කතා කරොත් දැන් මොන දේ පටන් ගන්නත් අපිට මොනින් ප්‍රශ්න එනවා, වයනේ ප්‍රශ්න එන්නේ නැති දෙයක් නෑ. එතකොට ඔයාලට හම්බෙන මුහුණ දුන්න ප්‍රශ්න මොනවද? ගොඩක් ප්‍රශ්න එන්නේ නැති, ඔයා වැටෙන්නේ නැති. ඒ වැටෙන තැන් වලට ඔයාලට තියෙන ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට හයියක් වෙච්ච කට්ටිය ඇති. ඒවා මේ ගැන මතක් කරගන්න. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ආව ගොඩක් ආවා. මොකද පළවෙනියෙන්ම ආවේ කොහොමද මේක පටන් ගන්නෙ, කරගන්නේ, කට්ටිය එකතු කරගන්නේ. කට්ටිය එකතු කරගන්න එකට මට මුලින්ම හයියක් වුණා අපේ channel එකේ පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට හසිනි අක්කා, හිමාශ අක්කා සහ ආකාශ් මල්ලි. එතකොට මේ තුන් දෙනාත් එක්ක තමයි වැඩේ පටන් ගත්තේ. මුලින්ම එකතුනේ ආකාශ් මල්ලි, හසිනි අක්කයි. ඒ තුන් දෙනාත් ඒ දෙන්න තමයි මුල් පුරුක් දෙක. ඊට පස්සේ අපි වැඩේ කට්ටියත් එක්ක එකතු කරගෙන යද්දි තමයි හසිනි අක්කව හම්බුනේ. ඉතින් මේ තුන් දෙනා තමයි පූර්ණ සහයෝගය දුන්නේ. වයස බාධාවත්ද ඔයා හිතන විදිහට කෙනෙක්ට තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න? වයස කියන්නේ වයස බාධාවක් නෙමෙයි. මොකද වයස කියන්නේ අපේ ඉලක්කමක් විතරයි. වයසට ගියත් ඒක ඉලක්කමක් විතරයි. අවුරුදු 60 වුණත් 70 වුණත් අපේ ඉලක්කමක්ම තමයි. අවුරුදු 18න් තමයි පටන් ගත්තේ. ඔව් වයස අවුරුදු 18න් පටන් ගත්තේ. 18න් පටන් අරගෙන 21 වෙනකන් ආව වයස කිසිම දෙයකට බාධාවක් කරගන්න එපා. එතකොට වයස 18න් ඔයා මේ විදිහට දෙයක් පටන් ගන්නකොට අපි කලිනුත් කතා කරා ඔයාට ආව ප්‍රශ්න ගැන. ඒ වයසේදී ඔයා මුලින්ම අඩිතාලම තියෙනකොට ඔයාට ආව ප්‍රශ්න ගැන කතා කරමු. පළවෙනි ප්‍රශ්න ආවේ අඩු වයසින් මේ වගේ දෙයක් පටන් ගන්නකොට දැනුම. මොකද මම ඉස්කෝලේ O level වෙන විතරනේ ගියේ. එතකොට A level අධ්‍යාපනයක් හම්බුනේ නැහැ. ඊට පස්සේ එතනින් එහාට මම කොහොමද දැනුම ගන්න කියන එක තමයි මට මුලින්ම ආව ප්‍රශ්නේ. ඒත් එක්කම හැම දැනුමක්ම ටෙක්නොලොජි එක ස්ක්‍රිප්ට් හදන ඒවල ඉඳන් ඒ ඔක්කොම හසුරවන විදිහ ඒ හැම දෙයක්ම මොකද මට අවුරුදු 18 වෙනකම් ෆෝන් එකක් තිබ්බෙත් නැහැ. තිබ්බේ නැහැ. එතකොට අවුරුදු 18න් හම්බ වෙච්ච ෆෝන් එකෙන් තමයි මේ ඔක්කොම ගේම ගහන්න ගත්තේ. එතකන් අල්ලලා තියෙන එක ෆෝන් එකයි අක්කයි ෆෝන් එක විතරයි. ඒ ෆෝන් එකත් ඉස්කෝලේ Zoom ක්ලාස් වලට විතරයි. එතකොට YouTube එක වීඩියෝ එකක් එඩිට් කරන්න තැන ඉඳලා හැම දෙයක්ම මට ආව බාධාවක්, ප්‍රශ්නයක්. ඉතින් මුලින්ම ආව දෙක තමයි දැනුම එකතු කරගන්න එක. ඒ ප්‍රශ්නත් එක්ක ඔයාට හිතුනේ නැද්ද මේ දේ හරියන්නේ නැහැ, මේක මට තනියෙන් කරගන්නත් බෑ, නවත්තන්න කියලා කියන්නේ අතහරින්න ඕනේ කියන මේ දෙහෙම හිතුනේ නැද්ද? නෑ. මොකද මට තිබ්බනේ එක හීනයක්. මොකද මට තිබ්බ හීනේ තමයි හොඳ නාලිකාවක, ශ්‍රී ලංකාවේ හොඳ මාධ්‍ය නාලිකාවක වැඩසටහන් මෙහෙවන්න, එහෙම නැත්නම් ප්‍රවෘත්ති කියන්න, හඩ ගැවීම් කරන්න. ඒක තමයි මට තිබ්බ ලොකුම හීනේ. නමුත් මම හැමතැනම රිජෙක්ට් වුණා. පළවෙනි එක තමයි අධ්‍යාපනයට රිජෙක්ට් වෙන්න හේතුව වුණා. ඊට පස්සේ ඒවලට තියෙන්න ඕන ලොකු කෝස් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒවලට නිකන් යන්න බෑනේ. අනිවාර්යයෙන් සුදුසුකමක් කියලා ඒගොල්ලෝ බලනවා. තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අවස්ථා බැලුවා. පොඩි අවස්ථාවක් හම්බුණා සිරස FM එකේ විතරක් part time පොඩ්ඩක් සජිත් සඳුරන් නිසා. නමුත් ඒ ක්‍රියාවලිය අර පටහැනින් ඉතින් මාව ඇතුළට දාගෙන පර්මනන්ට් කරගෙන යන්න. ඒ නිසා ඒක කරන්න හම්බුන්නේ නැහැ. හැම channel එකකටම ඉන්ටර්වයුව ගියා. ලංකාවේ මම දැන් අහන්න හිටියේ. දැන් තමන්ගේම channel එකක් පටන් ගන්නවට වඩා ඔයාට හිතුනේ නැද්ද කියලා? දැන් මෙච්චර channel ගොඩාක් තියෙනවා. මාධ්‍ය ශාස්ත්‍රයේ ගොඩක් මේ විදිහට නාලිකාවල් තියෙනවා. මේ නාලිකාවල් වලට ඔයා සමග පරීක්ෂණ වලට ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා තියෙනවා. ඕ අනන්තවත් ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මං ගිහිල්ලා නැත්තේ මේ ශ්‍රී ලංකාව ඇතුලේ දමිළ සහ ඉංග්‍රීසි කියන නාලිකාවලට විතරයි ඉන්ටර්වයුව ගිහිල්ලා නැත්තේ. මොකද මගේ අපේ බාප්පා මාව එක්කගෙන ගියා ඉන්ටර්වයුව වලට. ඊට පස්සේ මම අපේ මසිනත් එක්කත් එකපාරක් ඉන්ටර්වයුව ගියා channel එකකට. ඒ හැමතැනින්ම ඉන්ටර්වයුව ගියාට රිජෙක්ට් වුණා. ඉතින් ඊට පස්සේ ආසාවට යනවා. ඔව් ගියා. ඒ ආසාවට ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි ඉතින් හිතුවේ ඒ ලැබුණු ප්‍රතික්ෂේප වීම තමන් එක පන්නරයක් කරගත්තා. මොකද අපි කියනවානේ ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මොටිවේෂන් එක කියලා. ඉතින් ඒක හරි. ඊට පස්සේ තමයි ඉතින් මං වගේම තවත් ළමයි ඉන්නවා එළියේ. මේ හීනෙම තියන අය ඉන්නවනේ. තමයි කියන්නේ මාධ්‍යවේදියෙක් වෙන්න, හැකියාව දියුණු කරගන්න. එහෙම හීන තියන ළමයි ඉන්නවා. ඒ නිසාම තමයි ඒ ළමයි වෙනුවෙන්න
කට්ටිය එකතු කරගෙන මේ වගේ වැඩේ පටන් ගත්තේ. channel එකට එනකොට අපි අධ්‍යාපන සුදුසුකමක් බලන්නේ නැහැ. මුලින්ම දෙම හැමෝටම කියලා තියෙන්නේ කොහේ කැම්පස් එකට ගියත් මොන ඩිග්‍රිය කරලා තිබ්බත් මොන ඉස්කෝලේ ඉගෙන ගත්තත් රොයල් නාලන්දද ආනන්ද ඉගෙන ගත්තත් කොහොම කෙනෙක් වුණත් අපි අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නැහැ. බලන්නේ උපන්දිනය, නම, දිස්ත්‍රික්කය, ලිපිනය සහ ඔයා කැමති මොනවටද විතරයි. එච්චරම තමයි. එතනින් එහාට වැඩේ අපි බාර ගන්නවා. එයාට තියෙන හැකියාව අපි ඊටත් වඩා දියුණු කරලා ඒ වගේම ඊටත් වැඩි හොඳ මිනිස්සෙක් එළියට දානවා. දැන් විශ්ව ටීවී එකට අපි වගේම තව කෙනෙක් බලන් ඇති කතා කරන්න කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ? එයාට කියන්න පුළුවන් දැන් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඔයා දැන් මේ කියන්නේ අපි YouTube channel එකක් මේක තියෙන්නේ. එතකොට මේ channel එකේ ඉන්න කට්ටියත් එක්ක කොහොමද සාමූහිකව වැඩ කරන්නේ? එතකොට මෙතන තියෙන unit 3ක් තියෙනවා. ඒ unit 3 ගැන කතා කරොත් ඒ විදිහටම අපේ channel එකට සම්බන්ධ වෙනවා නම් අපි Facebook page එකේ update එකක් දානවා. ඒක දාන්නේ සමහර අපි ඉස්සර නම් මාස 3න් 3ට දැම්මා. දැන් ටිකක් සීමා කරලා ආපහු මාස 6න් 6ට වගේ කඩ තමයි ගන්නෙ. ඒත් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකටත් තියෙන මගේ නම්බර් එක. වෙන නම්බර්ස් නෑ. මම මොකද මම චෙයාමන් වුණාට තව ඇතුලේ හිටියට මම තමයි බලන්නේ ඉන්ටර්වයුව කරලා. මොකද ඩේටා ටික හදන්නේ මම නිසා ඒ ඔක්කොම කරන්නේ මම. ඒ නිසා ඒ ඔක්කොම ටික කරලා අනිත් එක මොකද දැන් channel එකට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවනේ. එතකොට ඒ channel එකට සම්බන්ධ වෙන කෙනෙක් කැමති ඇති Taman කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟට කට්ටියත් එක්ක වැඩ කරන්නේ කොහොමද? අනුපුරුදු ගතියක් වගේ ඇති ඒගොල්ලන්ටත් ඒ. මේක වසන මුලින්ම තියෙන්නේ අපි ඔන්ලයින් අවකාශයෙන්. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් එහෙම ලංකාවේ 4 කොනින්ම ඉන්නවා. මේ අපේ කාලයක් හිටියා තමිල් ළමයෙකුත් හිටියා. එයා යාපනයේ පැත්තේ. එතකොට 4 පැත්තෙම ඉන්නවා. දැන් මම කොළඹ පැත්තේ පිළියන්දල වුණාට තව ඉන්නවා ගාල්ල, මාතර, හම්බන්තොට, ලංකා හැම පැත්තෙම මිනිස්සු ඉන්නවා. එතකොට සම්බන්ධ වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් නැහැ. මොකද දිස්ත්‍රික්ක මට්ටමින් අපි ඉස්සරහට ලොකු පෙරලියක් තියෙනවා කරන්න. සම්බන්ධ වෙනවා නම් අපි ඔයගොල්ලන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඇතුලේ ගත්තොත් අපේ යුනිට් 3ක් තියෙනවා. හඬ කැවීම, වැඩසටහන් සහ ප්‍රවෘත්ති. එතකොට හඩ කැවීම් යුනිට් එක එම යුනිට් වෙනම තියෙනවා. ඊට අමතරව ස්ටාෆ් එකට වෙනම තියෙනවා. ඉතින් ප්ලෑනින් එක, ක්වොලිටි එක, ටෙක්නිකල් එක කියලා වෙනම තියෙනවා. ඒ ඇතුලේ ඉතින් පරිපාලනය ඒ විදිහට ඉතින් ඒ ඇතුලේ ඉන්න මැනේජර්ස්ලාත් එක්ක ගලාගෙන යනවා. හරි. එතකොට දැන් මෙච්චර ගමනක් එන අවුරුදු 4ක විශ්ව ටීවී ගමනත් එක්ක ඔයාට අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තම මුලින්ම පියවර තියනකොට ගුරුවරු එහෙම ඇති, එතකොට යාළුවන්ගෙන් ඇති. මුලින් අපි කතා කරමු ගුරුවරුන්ගෙන් ලැබිච්ච සහයෝගය ගැන. ඔයාට මොකද කිව්වේ ඉස්කෝලෙන් එහෙම දැන් ඔයාට මෙහෙම ඔයාට මේ කරන්න පුළුවන්, මේ දෙක කරන්න පුළුවන්. එතකොට මීඩියා යුනිට් එකක එහෙම සම්බන්ධ වෙලා තිබ්බද? ඔව්. මීඩියා යුනිට් එකට සම්බන්ධ වෙන්නේ අහඹු සිදුවීමක්. ඒකත් මතක් කරොත් අහඹුවෙන් තමයි මේ මෙච්චරවත් ආවේ. අහඹු සිදුවීමක් කියන්නේ මම 9 වසරේදී ඉතිහාසයේ පාඩමට අපි පන්ති මාරු වෙනවනේ. එතකොට ඉතිහාසය උගන්වන මිස් තමයි මීඩියා යුනිට් එක බාර වෙන්නේ. එතකොට ඒ මිස් නිල්මිනි මිස් මම ආදරෙන් මතක් කරනවා. මොකද ඒ මිස් නිසා තමයි මෙච්චර දුරට මට ගමනක් එන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මගේ යාළුවා, මම ගාව හිටිය යාළුවා එයාට පොත කියවන්න පාඩම කියවන්න දුන්නා. ඉතින් පාඩම කියවන්න ගත්තාම එයා ලස්සනට කිව්වා. ඒ කටහරත් ලස්සනයි එයාගේ. ඊට පස්සේ නම මතක් කරොත් මෙතු. දැන් එයාත් පෞද්ගලික අංශයක වෙනම රැකියාවක් කරන්නේ. ඊට පස්සේ පොත එයා කියවලා ඊට පස්සේ මිස් කිව්වා පස්සේ වෙලාවක එන්න අපි නිවුස් එක පොඩ්ඩක් කියවලා බලමු කියලා එයාට කිව්වේ. මට නෙමෙයි. ඊට පස්සේ එයාත් එක්ක මම එයාගේ තනිමට මීඩියා යුනිට් එකට ගිහිල්ලා මිස් ඊට පස්සේ එයාට ස්ක්‍රිප්ට් එකක් දුන්නා කියවන්න කියලා. ලස්සනට කිව්වා. එයාට කිව්වා මේ බ්‍රහස්පතින්දා ඉඳලා මීඩියා යුනිට් එකට අවිල්ලා එන්න ප්‍රවෘත්ති කියන්න කියලා. ඊට පස්සේ ඒ ස්ක්‍රිප්ට් එකම නිකමට තමයි මගේ දිහාවට දික් කරේ මේ ඔයා කියවන්න බලන්න කියලා. ඒ කියවපු පාර තමයි දැන් මෙතන ඇවිල්ලා නතර වුනේ. අහඹු සිදුවීම් කොච්චර දුරකට අරන් ගියාද කියලා මේ කල්පනා කරේ. අහඹු සිදුවීම්. ඒ කියන්නේ කෙනෙක්ට දුන්න දෙයක් වගේ නේ. කියන්නේ සාමාන්‍ය අහඹු සිදුවීම් සමහරවිට අපි හිතනවා ඒ දේ අපිට හම්බෙන් වුණත් ඒ දේ අපිට වෙන නාරකකට කියලා. අයහපත් දෙයකට කියලාගෙන අපි හිතන්නේ. ඒ සමහරවිට ඔයාගේ එක හැමෝට පස්සේ මට හිතෙනවා අහඹු සිදුවීම් කොච්චර දුරකට අපි අදන් යනවද? ඒ තරම් අහඹු සිදුවීම් කොච්චර දේවල් කරනවද කියලා මේ කල්පනා කරේ. ඒක ගත්තොත් එහෙම ඊට පස්සේ මාත් එක්ක ගියේ කෙනා මීඩියා යුනිට් එකට ආවේ නැහැ. එයා ආවේ නැහැ. එයා වැඩියම ස්පෝර්ට් වලට තමයි
කැමති වෙලා හිටියේ. එයා ඒ පැත්තට ගියා. මම ඒ බ්‍රහස්පතින්දා ඉඳන් ගිහිල්ලා මීඩියා යුනිට් එකේ ඉඳලා කොහොම හරි මීඩියා යුනිට් එකට තව වෙනම තැනක් හදාගෙන උපසභාපති වෙලා සභාපති වෙලා මීඩියා යුනිට් එකට නමක් තියලා තමයි ඉස්කෝලෙන් එළියට ආවේ. මේ වෙනකොට ඉස්කෝලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ඔයාලට? ඉස්කෝලෙන් ප්‍රතිචාර මොකද ලැබෙන මොකද ඉස්කෝලේ නංගිලා මල්ලිලා ඒ තාම ගුරුවරු ඉන්නවද? නිල්මිනි මිස් නම් දැන් නැහැ. එයා දැන් වෙන ඉස්කෝලේකට මාරු වෙලා ඉන්නේ. හැබැයි කතා කරනවා කොයි වෙලාවෙ විස්තර අහනවා සුව දුක් අහනවා. හරි අම්මා වගේම තමයි. මොකද ඒ ටික කාලේදී ජීවිතේදී මිස් ගත්තොත් එහෙම හොඳ මාත් එක්ක හොඳටම බැඳිලා හිටියා. ඒ හරිම ආදරණීය ගුරුවරයෙක් තමයි එකිනෙක. දැන් ඉතින් වෙනස් කොලෙකට ඉන්නවා. හරි. කාල වේලාවත් යනවා. ඒක නිසා අපි ඉක්මනට කතා කරන්න ඕනේ කියලා මම හිතනවා. පාසලෙන් ලැබෙච්ච ප්‍රතිචාරات එක්ක අලුතින් ළමයි එහෙම ඉන්නකොට අපිට කියන්නේ අපි සාමාන්‍යයෙන් අලුතින් ළමයි එනකොට අපි කියනවා ඔයා අලුත් කෙනෙක්. දැන් අපේ මීඩියා යුනිට් එකට උනත් එනකොට විශ්ව ටීවී එකට අපි අලුත් කියලා කියන්නේ නැහැ. මෙයාවත් අපේ කොඩටම ගන්න ඕනේ කියන මැත්තම තමයි ඉන්නේ. එතකොට ඔයා කියන්නේ මොකද? දැන් කෙනෙක්ට අලුතින් එනවා දැන් කිසි දෙයක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආසාවක් තියෙනවා කෙනෙක්ට ජීවිතේ දක්ෂ නිවේදක නිවේදිකාවක් වෙන්න කියලා. ඒ නිවේදක නිවේදිකාවක් වෙන ඒ හීනෙට සමහර වෙලාවලට ගොඩක් අය කියන්නේ බයක් වගේ එනවා හිතට. මම මේකට ගියොත් මාව සිලෙක්ට් වෙයිද? එහෙම කියලා බයක් එනවා. එතකොට මේ channel එකත් එක්ක අපේ විශ්ව ටීවී YouTube channel එකත් එක්ක එකතු වෙනකොට එයාලට අත්දැකීම් ලබා ගන්න පුළුවන්. බයක් නැතුව කොහොමද අපි වීඩියෝ එකකට අපි කැමරාවකටම ෆේස් කරන් දන්නේ නැති ළමයි ඉන්න පුළුවන්. ඒගොල්ලෝ බයයි කැමරාවකට මූණ දෙන්න. ඒ තරමට බය ළමයින්ට ඔයා කියන්නේ අපේ channel එකෙන් ලැබෙන වාසිය අපි කියන්නේ අත්දැකීම් ලැබෙනවා. එතකොට ඔයා හිතන විදිහට කොහොමද ඒ වගේ ළමයින්ට මේ වගේ channel එකකට ඇවිල්ලා කොහොමද ඒගොල්ලන්ට අනාගතයේ දීප්තිමත් කරගන්න පුළුවන් වෙන විදිය ගැන කතා කරමු. මුකුත්ම දන්නේ නැති ළමෙක් ආවොත් එහෙම මේ අඩුම තරමේ කෝස් එකක් තියා ඉස්කෝලේ මීඩියා යුනිට් එක අපි කතා කරන්නේ මීටින් කියන්නේ එහෙම එකවක් කතා කරපො නැති කෙනෙක් ඉන්න පුළුවන්. අනන්තවත් ආවා මේ කට්ටිය ආවා. ඒ වගේ ළමයි ගොඩක් දෙනෙක් හොඳට හදලා එළියට දැම්මා. ආවා කියන්නේ එහෙම එන කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. බයක් හිතෙන දෙයක් නැහැ. පළවෙනි දේ තමයි අපේ එක ඇතුලේ සර්ලා මිස්ලා නැහැ. මුලින්ම ගත්තොත් එහෙම කෝල් එකක් ගත්තොත් මුලින්ම කියන්නේ සර් කියලා තමයි. සර්ලා මිස්ලා නැහැ. මම මුලින්ම කියන්නේ මම 2004 වයස් සීමාව බලලා අපි අයියා අක්කා මල්ලි කියලා කතා කරා. මම ඒ තරම් එකමුතුවෙන් තමයි යුනිට් එකේ ඉන්නේ. මොකද සර්ලා මිස්ලාට වැඩිය අක්කලා නංගිලා මල්ලිලා අයියලා ඉන්න තැනක එකමුතුව වැඩි. මොකද මම බොස් කෙනෙක් කියලා හරියන්නේ නැහැ. මොකද මම බොස් කෙනෙක් වුණොත් එහෙම මං කරන්නේ අඬ දෙන එක විතර. හරක කරපම් මේක කරපම් මේක හරිය විදිහට කරන්න. ඒ වචන ටිකනේ. එහෙමනේ. මමත් වැඩේට බැහැලා දැන් මට සැටිස් විදිහට වීඩියෝ එක පවා එඩිට් කරන්නේ මමනේ. ඔය වීඩියෝ එක මම ඔයා එඩිට් කරන්නේ. වීඩියෝ එක එඩිට් කරන්නේ පෝස්ට් එක එඩිට් කරන්නේ මම. මොකද ඒක එඩිට් කරන්න හේතුව මට සැටිස් විදිහට එන්න ඕන. දැන් තව කෙනෙක්ට දීලා ඔයාම කරොත් හොඳයි කියලා හිතනවා. මම කරොත් කියලා හිතනවා. ඉතින් ඔය channel එකේ ගියාම එකක්ම මම එඩිට් කරපු එක තමයි. ඇතුළට එන ළමයෙක්ට අපි කැමරාවට ෆේස් කරන්න මුලින්ම ෆෝන් එකකින් අපි කරන්නේ. යා ඔන්න යා එහෙ ඉඳලා අපිට එවනවා. ඒ ගැන තමයි පොඩ්ඩක් කතා කරොත් කොහොමද එහෙම දැන් වීඩියෝ එකක් කරනකොට ගෙදර ඉඳන් කරන්නේ එහෙම කෙනෙක්ට. එතකොට මෙතන අපි එක තැනකට එකතු වෙලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. හැමෝම ෆෝන් වලින් ලංකාවේ හදර දිග්බායේ කට්ටිය ඉන්නවා. එතකොට ඒ ඉන්න කට්ටිය එක තැනකට ගන්න නැතුව අපිට සාමාන්‍යයෙන් එක තැනකට ගන්නවට වඩා ඒගොල්ලන්ට දුර ප්‍රශ්න එන්න පුළුවන්. එක තැනකට ඇවිල්ලා වැඩ කරන්න එහෙම ප්‍රශ්න තියෙන පුළුවන්. දුර කට්ටිය ඉන්න ගොඩක් අය මම දැක්ක මාතලේ ළමයි එහෙම ඉන්නවා. එතකොට ඒ වගේ ළමයින්ට කොළඹ කියනකොට දුර ප්‍රදේශයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයට channel එකෙන් ගොඩක් මම හිතනවා පිටුහලක් වෙනවා කියන ඒ වගේ අයට තමගේ අත්දැකීම් බෙදා ගන්න. අත්දැකීම් බෙදා ගන්න කියන්නේ දැන් ඒ ළමයින්ට දුර වුණාට මට ඒක දුරක් නෙමෙයි. හරිද? අපේ ඉන්නවනේ ඉතින් මට බල කරන්න බෑ. මේ කොළඹට මෙන්න ඇවිල්ලා වැඩේ කරන්න ඉන්න අනිවාර්යෙන් එන්න කියලා බෑ. අර ළඟ ළමයෙක් හිටියොත් මම කොළඹට ගෙන්නගෙන වැඩක් කරනවා. අර දුර ළමයෙක් හිටියොත් එහෙම ළඟම ටවුන් එකට යාට එන්න කියනවා. මම කොළඹ ඉඳලා මං එහෙට යනවා. එච්චර කැපවීමක් කරන නායකෙක් කියලා කිව්වොත් මං හිතනවා මං නිවැරදි කියලා. මොකද මට ඒ ළමයින්ට බල කරන්න බෑ. මොකද සමහර විට ගෑල් ළමයි වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට අනේන ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ආරක්ෂාව ඕනේ. ඉතින් ඒ නිසා එයාට ළඟම ටවුන් එකට එන්න කියනවා. මං කොළඹ ඉඳලා එහෙට යනවා. යාපනයේ වුණත් මට කරන්න තියෙන්නේ ඒ ටික තමයි. එහෙම යනවා. එකතු වෙලා කරපු වැඩ කිහිපයක් තියෙනවා.
ගුරුවරු ගැන කතා කරනකොට ඔයාට පාසලට අමතරව තවත් ඔයාගේ ජීවිතයට වැදගත් වෙච්ච උපදෙස් දුන්න ගුරුවරු මතක් කරමු. එහෙම ඉන්නවද කොහොමද? අනිවාර්යෙන් ඉන්නවා. නමත් එක්කම මතක් කරගන්න. මට හම්බ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ හම්බ වෙච්ච පළවෙනි ගුරුවරයා තමයි ලාල් සරත් කුමාර සර්. මේ වෙනකොට අපේ අතර නැහැ. එතුමමත් ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් මතක් කරනවා. මොකද අපි විශ්ව ප්‍රොඩක්ෂන් එක ඇතුළේ තිබ්බ පළවෙනි වර්ක්ෂොප් එක, ඔන්ලයින් වර්ක්ෂොප් එක. ඒකට අපි මුලින්ම ගෙනුවේ ලාල් සරත් කුමාර සර්ව හඩ කැවීම පිළිබඳව. එතකොට මගේ සර්ගේ පළවෙනි කෝල් එක ඇතුලේ මං හිතන්නේ හඩ කැවීම පිළිබඳව මට උපරිම ලෙච් එකක් හම්බුණා. හඩ කැවීමක් කරන්නේ කොහොමද සැලසුමේ ඉඳලා භාෂාව වෙනස්. මොකද මට කියන්නේ මං ඉතින් ලොකු දැනුම තියෙන කෙනා නෙමෙයි. ඉතින් ඒ දැනුම හොයාගත්තේ හඩ කැවීම කියන එක ලාල් සරත් කුමාර සර් මට උපරිමයෙන්ම කියලා දුන්නා. එදායින් ඊට පස්සේ කියලා දුන්නා. සර්ගේ තිබ්බ එක මානුෂීය දෙයක් තමයි මේ වැඩේට අපි සල්ලි එපා කිව්වා. මොකද මේවා අනාගත පරම්පරාවට දෙන්න ඕන දේවල් පුතේ. අපි මේවා තියාගෙන හරියන්නේ නැහැ. නමුත් හඩ කැවීම කියන්නේ ඔන්ලයින් උගන්වනවා කියන්නේ ඔන්ලයින් ස්විමින් උගන්වනවා වගේ වැඩක් කිව්වා. ඉතින් එහෙම කියලා තාක්ෂණික ප්‍රශ්න අස්සේ තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ජීවිතේට වැදගත් උපදෙස් දුන්න ගුරුවරයෙක් කිව්වොත් මම උපදෙස් ගොඩක් දුන්නා. මොකද කණ්ඩායමක් එකතු කරගෙන වැඩ කරන්නේ කොහොමද කියන තැන ඉඳලා හඬ කැවීමක් කරන්නේ කොහොමද, හඬ වෙනස් කරගන්නේ කොහොමද, උපරිම ඒ කියන්නේ මොරාල් එකක් දුන්නා. වැඩේ කරන්න පුළුවන් කරගෙන යන්න. ඉතින් සර් නැති වෙච්ච දවස් ඇත්තටම හරියම දුකයි අපිට. මොකද අපි channel එක ගත්තොත් එහෙම channel එක වශයෙන්ම දුකක්. මොකද අපේ පළවෙනි ගුරුවරයානේ. දැන් මම දැනුම අරගෙන ළමයින්ට දැනුම දෙන්නේ ගුරුවරයාගේ. ඉතින් මම අවසන් කටයුතු වලටත් ගියා. ඉතින් ඒ කාලේ කියන්නේ හරිම දුක්බර කාලයක් මට. මගේම ගුරුවරයෙක්නේ. ඉතින් කොච්චර වුණත් අපි S2 දැකලා නැහැ සර්ව. මම එකපාරක් දැක්ක ඒ පොඩි කාලේ. දැකලා නැහැ. මොකද ඔන්ලයින් අපි කරේ. එතකොට කෝල් එකකින් කතා කරලා ඒ ටික මට කියලා දුන්නා. ඒ වගේම තමයි හරින්ද්‍ර ජයලාල් සර්. හරින්ද්‍ර ජයලාල් සර් තමයි YouTube එක කරන්නේ කොහොමද, වැඩසටහන් පටන් ගන්න කොහොමද, භාෂා හසුරවන්නේ කොහොමද කියන එක හරියටම කියලා දුන්න සර් කෙනෙක්. මම එතුමවත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඉඳලා හිටලා කතා කරනවා විස්තර අහනවා. මොකද අපි හැම කියන්නේ ටීම් එකක් හිටියා සර්ට. මම කිව්ව පොඩි කෝස් එකක් කරා, ජනමාධ්‍ය වේදික කියලා කෝස් එකක් කරා. ඒක ලාවට පොඩියට ගිය එකක්. හැබැයි ඒක පොඩක් මේක මේ ඉස්සරහකට යන්න ටිකක් අමාරුයි. ඊට වැඩි ඒක ලෙවල් එක වැඩි කරගන්න ඕනේ. නමුත් සර්ත් එක්ක ඒ ගත කරපු කාලේ YouTube එකක් කරන්නේ කොහොමද, මම එතනින් තමයි සර්ගේ ඉගෙන ගත්තේ YouTube එකක් කරන විදිය. මොකද විශ්ව TV එක ඇතුළේ යන සමහර ප්‍රෝග්‍රෑම් සර් දුන්නු උපදෙස් මත යන ප්‍රෝග්‍රෑම් තියෙනවා. මෙහෙම එකක් කරන්න, මෙහෙම එකක් කරොත් ඔයාලට යන්න පුළුවන් ගොඩ. ඒක අර අපි පටන් ගන්නවනේ. ඊට පස්සේ හයියක් වෙලා ඉන්න පුද්ගලයෙක්. හයියක් වෙලා ඉන්නවා. මොකද සමහරක් වෙලාවට තමත් මම කිව්වා කතා කරනවා, විස්තර අහනවා. සර් කිව්වා එකපාර ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න කියලා. විශ්වදහම් සභාව ඒක පටන් ගත්තා. පොඩ්ඩක් ප්‍රශ්න ආවා, පරිපාලනය කරගන්න අමාරු නිසා මග නැවතුණා. ලයිව්ව මගෙන් ළඟදී කරන්නේ නැද්ද? කරනවද? මොකද දැනට සමාජ මාධ්‍ය යන්නේ සර්ගේ ප්‍රෝග්‍රෑම් එක විතරයි. මේ එක දිගට යන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන ඉතින් මම කැමති නැහැ ගුරුවරයෙක්ට වඩා ඉස්සරහට යන්න මුස්ලිමෙක්ෙන්ද. මේ නමුත් සර් කිව්වා ඒක කරන්න පටන් ගන්න, අවුරුද්දක් කරගෙන යන්න, දිගටම කරගෙන යන්න කියලා. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒ සර් දුන්න උපදෙස් එක්ක තමයි YouTube එක භාෂාව පවා හසුරවන්න. මොකද භාෂාව පවා හසුරවන්න මම දැනගෙන හිටියේ නැහැ. භාෂාව පවා හසුරවන්න ගත්තේ ඒ දුන්න උපදෙස් මත තමයි. අනිත් තව එක ගුරුවරයෙක් හිටියා පන්දා ගුරු ඒ සමාත් එක්ක කතා කරලා නැහැ. නමුත් නොමිලේ පැවැත්වුව දේශන සඳහා මම සහභාගී වෙලා තියෙනවා. ජැක්සන් ඇන්තනි සර්. මොකද මම හරිම ආදරය කරන කලාකරුවෙක් කියලා ඇවිදින පුස්තකාලයන් භාෂාව කියන එක ගැන ඉගෙන ගත්ත තවත් ගුරුවරයෙක්. සිංහල භාෂාව හසුරවන්නේ කොහොමද? භාෂා රසවින්දනය, භාෂාවේ තියෙන හරය හරියටම ඉගෙන ගත්ත ගුරුවරයෙක්. වැඩසටහන් ගත්තොත් එහෙම ඔය විශ්ව TV එකේ සංචාරකයා වැඩසටහන පටන් ගත්තෙත් මං සර් දිහා බලලා. ඒක නිසාම තමයි මුලින්ම මම කළුගඟ හොයාගෙන වැඩසටහන කරේ. මොකද මටත් ආසාව හිතුණා කළුගඟ හොයාගෙන යන වැඩසටහන කරන්න. ඉතින් ඒ වැඩසටහන ඔස්සේ කරගෙන පොත් කියවන එක පවා කොයිතරම් හොඳද, පොත් කියවන එකේ කොයිතරම් ලාභ දේවල් තියනවද කියලා පැහැදිලි කරලා දුන්නේ. ජීවිතේට කොච්චර දේවල් එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න මොකද සර් ඒ දේශනවල කිව්ව එකක් තමයි ඔයාලට ගන්න පුළුවන් එකම දේ පොතපතින්.
ඒ නිසාම තමයි මම හැම විස්තරයක්ම කළුගඟ හොයාගෙන ගියත් සිරිපාගම ඒට අදාළ හැම පොතක්ම සපරගමුව සිරිපා වරුණ ඔය පොත් හැම එකම කියලා තමයි ඒ අදාළ ස්ක්‍රිප්ට් එක සකස් කරේ. ඉතින් ඒ ගුරුවරු 3 දෙනා ගත්තොත් එහෙම ලොකුම හයියක් තියෙන ගුරුවරු 3 දෙනෙක්. හරි. කාල වේලාවත් ඉක්මනට යන නිසාවෙන් අපි කතා කරන්නේ අපේ කතා බහේ අවසාන කාල පරිච්ඡේදය. විශ්ව ටීවී මේ තාක් දුරට ආපු ගමනේ ඉස්සරහා වැඩ කටයුතු ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු. ඉදිරි වැඩ ගැන කතා කරොත් 2025 අපිට මේන ජූනි 1 වෙනිදා අද ඉඳලා 2026 ජූනි 1 වෙනිදා කියන්නේ අපිට එතකොට ඒ අවුරුද්ද තුල අපි කරන් ඉන්නවා විශ්ව ක්ලෝතින් එකෙන් ලොකු පෙරලියක් වෙනවා ළඟදීම. විශ්ව ක්ලෝතින් එකෙන් දැම්ම කියන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ අපි විශ්ව ගෲප් එකෙන් දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් හදලා සමාජ සේවායි වගේම පරිසර සේවා කටයුතු සංචාරකයා වැඩසටහනත් එක්ක ලොකු පෙරලියක් කරන්න ඉන්නවා. විශ්ව ටීවී එකේ නිවුස් එක අමුතුවෙන්ම අප්ඩේට් කරනවා. අලුත්ම නිවුස් ටිකක් බලා ගන්න පුළුවන්. වැඩසටහන් අලුත් වැඩ ටිකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද අපි කාලයක් නිහඬව ඉන්නවා. මොකද මේ දවස්වල පොඩ්ඩක් නිහඬව ඉන්න වුණා ආව ප්‍රශ්නත් එක්ක. ඉතින් අපේ ID එක පවා කැන්සල් වුණානේ. පොඩක් ආණ්ඩු මාරු වෙන හේතුවෙන් අපිට පොඩ්ඩක් ඒක එහෙම මාරු වුණා. වැටි නැගිටින જાතියක්. ඒකනේ අපි දාලා තියෙන්නේ අභියෝග හමුවේ ජීවිතයේ දිනන පරපුරක් කියලා. ඉතින් ඒක හරියට හරි. අපිට මල් මාවත් හම්බුන්නේ නැහැ කොහෙවත්. අපිට හම්බුනේ මල් සමග කටු මාවතක්. ඉතින් ඒත් එක්කම ඉස්සරහට ලොකු පෙරලියක් කරන්න ඉන්නේ. ඒ පෙරලියත් එක්ක අපි ඉස්සරහට හම්බ වෙමු. කතාව නම් ගොඩාක් දේවල් කතා කරන්න ඉස්සරහට තියෙනවා. ඒත් අපේ කාල වේලාව කෙමෙන් ගෙවිලා යනවා. ඒ නිසාවෙන් අදට අපේ සොඳුරු කතා බහෙන් මේ විදිහට නික්ම යන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද ජූනි 1 වෙනිදා ඒ කියන්නේ විශ්ව ටීවී අපිට අද විශේෂිතවම දවසක්. ඉතින් මේ විශේෂිතව දවසේ තමයි අවුරුදු 4ක අපේ මේ ගමනාන්තය ගැන තමයි අද අපි හැදෙමු කරන්නේ. විශ්ව සමූහයේ නිර්මාතෘ සහ වත්මන් සභාපති අයිබෝවන්. ගොඩක් ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන මේ විදිහට එකතු වුණාට. එහෙනම් තවත් දවසක මේ විදිහටම ලස්සන වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.